ආයිබෝවන් අද මම උයන්නේ ඉස්සෝ මේ තියන්නේ ඉස්සෝ එතකොට මේ මාළු මිරිස් බීලුණු තක්කලි ඒ විතරක් නෙමෙයි මම මේකට නයි මිරිස් කරලක් සුදු ලුණු කරපිංචා රාම්පේ කුරුඳු කෑලි දෙක තුනකුත් එකතු කරනවා මුලින්ම මම කරන්නේ මැටි ඇතිලියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගෙන ඒකට මේ සුදු ලුණු එතකොට අර හිනි මිරිස් කරල කරපිංචා රාම්පේ කුරුඳු ඒ ටික මේ විදිහට එකතු කර ගන්නවා. දැන් මේක කලවම් කරගෙන ටිකක් බැද ගන්නවා. ඊළඟට මම මේකට අර ඉස්සෝ ටික එකතු කරනවා. මේ ඉස්සෝ ටික මම ඔලු කඩලා හොඳට සුද්ධ කරලා සෝදගෙන තියෙන්නේ. ඊළඟට රසායන ලුණු එකතු කරනවා. කහ මිරිස් කුඩු එතකොට 3-5 කුඩු ටිකකුත් මම මේ වෙලාවේදී මේකට එකතු කර ගන්නවා. දැන් ආයෙත් මේක හොඳට කලවම් කර ගන්න ඕනේ. ඉස්සෝ උයලත් රසයි, බැදුනොත් රසයි. මම නම් ගොඩක් කැමති ඉස්සෝ උයලා කන්න. මේ වෙලාවේදී මම මේකට දැන් එකතු කර ගන්නවා අර කපාගත්ත මාළු මිරිස්, බීලුණු, තක්කාලි. මගේ මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න. දැන් ආයෙත් මේක හොඳට කලවම් කර ගන්නවා. ඊට පස්සේ මේකේ මේ තක්කාලි වල ඉස්ම වලින් මේක විනාඩි 5ක් විතර යනකොට මෙන්න මේ වගේ තැම්බෙනවා. ඒ වෙලාවේදී මම ඒකට ගම්මිරිස් කුඩුත් එකතු කර ගන්නවා. දැන් මේක හොඳට හිඳ ගන්න ඕනේ. දැන් මේ මං ඉස්සෝ එක හදලා ඉවරයි. මගේ මේ වීඩියෝ එක බලපු ඔයාලට බොහොම ස්තුතියි. සුබ දවසක්.